Hello students, මේක 2018 paper එක test 4 එක බලමු. 16 17 කරලා තියෙනවා. ඒ දෙකටම වඩා මේක ඇත්තටම ලේසි. box A box B කියලා දෙකක් දීලා තියෙනවා. එතකොට මේ units කියලා දීලා තින්නේ දැන් මේ එක දේවල් විස්තර කරන units පාඩම් වෙන්නේ නැති ඒ පාඩමේ තියෙන page range එක තමයි දීලා තියෙන්නේ. ඒ page range එක ගැලපෙන title එක ඉස්සරහින් ලියන්න තියෙනවා. පළවෙනි එක කරලා දීලා තියෙනවා water pollution. එතකොට මෙතන human waste stream කියන එක දීලා තියෙනවා. එතන pollution කියන එකයි waste කියන එකයි ළඟ යන වචන දෙකක්. එතකොට මේ දෙක ටක් ගාලා සම්බන්ධ කරගන්න පුළුවන්. දෙවෙනි එක the tools that ancient people used in farming. The tools උපකරණ. එතකොට මේ උපකරණ කියන එක ළඟටම that දාලා ඒ උපකරණ මොනවද කියලා විස්තර කරලා තියෙනවා. උපකරණ මොනවද? ancient people. ancient අතීතයේ මිනිස්සු පාවිච්චි කරා farming. farm කරනවා කියන්නේ ගොවිතැන් වගාවන් ඒ වගේ තේරුමක් ගන්න පුළුවන්. වගා කරනකොට කියන එක. එතකොට ඒකට ගැලපෙන එකක් ගන්න පුළුවන්. ටක් ගාලා අපිට මේ ටික බැලුවම තේරෙනවා agricultural equipments කියලා වචන තියෙනවා. agriculture කියන්නේ කෘෂිකර්මය. agricultural equipments කියන්නේ කෘෂිකාර්මික equipments කියන උපකරණ කියන එක. ඒතර මෙතනට දාන්න පුළුවන් අපිට 31 36 කියන එක. Next one, third one, how the planet in which we live looked like in the past. දැන් මේකේ මෙන්න මේ කැලල වොන්නම් අපිට හලලා වුණත් දාන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ grammaticallyත් හරි. How the planet we live looked like in the past. අපි ජීවත් වෙච්ච අතීතයේ අපි ජීවත් වෙච්ච planet එක ග්‍රහලෝකය කොහොමද කියලා පේන්න තියුනේ කොහොමද කියලා. ඔගේ තේරුමක් තමයි තියෙන්නේ. එතකොට ඒකට ගැලපෙන එක විදිහට අපිට දාන්න පුළුවන්. මොකක්ද දාන්න පුළුවන්? A brief history of the earth කියන එක දාන්න පුළුවන්. earth කියන එකෙන් ඉංග්‍රීසියක් ගන්නත් පුළුවන්. A brief history කියන්නේ අතීතය. brief කියන්නේ කෙටි විස්තරයක්. history of the earth කියන්නේ පෘථිවියේ අතීතය පිළිබඳ 26 30 26 30 කියන එක මෙතනට දාගන්න පුළුවන්. Fourth one, oceans in different parts of the world. Oceans කියන සාගර in different parts of the world කියන්නේ ලෝකයේ විවිධ කොටස් වල. එතකොට ඒකට international waters කියන එක ගන්න පුළුවන්. International waters 56 60. the water කියලා වතුර වලට කියනවා. අපි waters කියලා පාවිච්චි කරනවා සාගර ගැන කතා කරනකොට. waters, international waters. low cost housing scheme. low cost කියන්නේ අඩු වියදම් නිවාස මෙතන ස්කීම් එකක් කියන යෝජනා ක්‍රමය කියන එක. එතකොට අඩු වියදම් low cost කියන එක දැක්කම අපිට පොඩි ඉංග්‍රීසියක් ගන්න පුළුවන් homeless people කියන එකෙන්. the challenge of homeless people කියන එක එතනට ගන්න පුළුවන්. 41 45. insects that are harmful for crop growing. insects කියන කෘමියන්ට that එක දාලා විස්තර කරනවා. insects මොන insectsද? that are harmful හානි කරනවා මොනවටද? for crops කියන්නේ වගා බිම්නේ. crop growing කියන්නේ වගා බිම් වල වැවීමට හානි කරනවා කියන එක. දැන් මෙතන they are harmful for crop growing කියන එක තමයි that එකෙන් මේක insects වලට සම්බන්ධ කරලා තියෙන්නේ. එතකොට මේක තමයි ඉතුරු මේක. ඒක ගන්න පුළුවන් 56 55 කියන එක. the war of pest. දැන් pest කිව්වට පස්සේ විවිධ සත්තු ඉන්නවා. ක්‍රොමීන් ඉන්නවා. ලොකු සත්තු පලිබෝධකීන් වගේ එකක් දෙන්න පුළුවන් සිංහලෙන් pest කියන එකට. එතකොට පොඩි වගාබිම් වලට හානි කරන කෘමියෝ වගේ සත්තු. එතකොට මීයෝ වගේ සත්තු. එතකොට pesticide කියලා කියනවා. pesticide කියන්නේ ඒ පලිබෝධ නාශක. ඒ කෘමියෝ එතකොට ලොකු කෘමි සත්තුන්ට වඩා ලොකු සත්තු වෙන්නත් පුළුවන්. ඒගොල්ලෝ විනාශ කරන්න ගහන දියර ගෑස් වගේ දේවල්ට pesticide කියලා කියනවා. pesticide. තව ඒ වගේම ළඟ යන එකක් තමයි weedicide කියන එක. වගාබිම් වල වැවෙන පොඩි වල් පැලෑටි විනාශ කරන්න ගහන එක weedicide. weeds කියලා කියන ඒ වල් පැලෑටි වලට weeds weedicide pesticide. That's the end of test 4.